අම්බෝ හරිම මහන්සි. මේ දින කිහිපයේම බීමට දිය පොදක් සොයාගන්න නොහැකි වුණා. අද නම් මේ වනය පීරලා හරි කෙසේ හෝ බීමට දිය පොදක් සොයාගන්න ඕන. යටගිය දවස බරණැස් නුවර විශාල වනාන්තරයක් තිබුණා. මේ වනාන්තරේ විවිධ සත්තු රාශියක් ජීවත් වුණා. එක කාලෙකදී මේ වනාන්තරයට විශාල නියඟයක් ආවා. ඉතින් කැලේ හිටිය සත්තු හැමෝම වතුර හොයාගෙන කැලේ පුරා ඇවිදින්න පටන් ගත්තා. මොනවා මට නම් ඇස් අදා ගන්නත් බැහැ. මෙතරම් දිය සිඳුණු වනේ මෙවැනි විලක් තියෙන එක. අද නම් බඩ පිරෙන්න වතුර බොන්න ඕනි. නියඟය නිසා ඇලදොල ගංගා පොකුණු හැම දෙයක්ම සිඳීගෙන යමින් තිබුණත් වතුරෙන් පිරීලා ඉතිරී ගිය අපූරු අද්භූත පොකුණක් මේ වනාන්තරයේ තිබුණා. මහා නියඟයකදී වුණත් වතුරෙන් පිරී ඉතිරී ගිහින් තිබුණු මේ පොකුණේ කවුරුත් නොදන්නා භයානක රහසක් සැඟවිලා තිබුණා. ඉතින් දුවේ පුතේ මේ අපූරු වනාන්තරයේ එක් ප්‍රදේශයක වඳුරු රංචුවක් ජීවත් වුණා. ඉතින් මේ වඳුරු රැළේ නායකයා අනිත් වඳුරන්ට වඩා විශාල වගේම ලොකු බලයක් තියෙන නුවණක්කාර වඳුරු නායකයෙක්. ඉතින් මේ වඳුරු නායකයාගේ ක්‍රියාකලාපය නිසා මේ රැළේ ඉන්න අනෙක් වඳුරන් සියලු දෙනාම සන්තෝෂෙන් වගේම ආරක්ෂාකාරීව කාලය ගත කළා. ඉතින් ඔහොම යනකොට මේ කැලේට ආපු නියඟය නිසා මේ වඳුරු රංචුවට කෑම බීම සොයා ගැනීම අපහසු වුණා. ඉතින් මේ පිළිබඳව රැළේ හිටපු එක වඳුරෙක් වඳුරු නායකතුමාව දැනුවත් කරා. හෝ නායකතුමනි කැලේ ආහාර පාන එන්නෙන්නම අඩුවේගෙනයි යන්නේ. මෙයට කුමක් හෝ පිළියමක් යෙදිය යුතුයි. හොඳයි සහෝදරවරුනි, මෙම ප්‍රදේශයේ ආහාර හිඟවෙමනුයි පවතින්නේ. අපි ආහාර පාන තිබෙන වෙනත් ප්‍රදේශයක් කරා යා යුතුයි. හැබැයි ඔබ සියලු දෙනාම හොඳින් මතක තබාගත යුතු කරුණක් තිබෙනවා. මේ වනාන්තරයේ විස සහිත ගස් තිබෙනවා. අමනුෂ්‍යයන් අධිග්‍රහිත පොකුණු තිබෙනවා. එම නිසා නුඹලා මීට කලින් නොකෑව පළතුරක් කන්න කලින් දිය නොබීපු විලකින් දිය බොන්න කලින් මගෙන් අවසර ලබා ගන්න ඕන. තේරුණාද සියලු දෙනාටම? ඉතින් දුවේ පුතේ වඳුරු නායකතුමාගේ අනපරිදි මේ වඳුරු රංචුවම ආහාර පාන තියෙන කැලයක් හොයාගෙන ගමන් කරන්න පටන් ගත්තා. ඉතින් මේ වඳුරු රංචුව ආහාර පාන තියෙන කැලයක් හොයාගෙන යනකොට මේ රැළේ හිටිය එක වඳුරෙක්ට මේ කැලේ තිබුණු අරුම පුදුම පොකුණක් හම්බ වුණා. මොනවා මට නම් ඇස් හදා ගන්නත් බැහැ. මෙතරම් දිය සිඳලා ගිය වනේ මෙවැනි විලක් තියෙන එක. අත නම්
දිය බොන්න ඕනේ බඩ පිරෙන්න. නුඹලා මීට කලින් නොක පළතුරක් කන්න කලින් දිය නොබීපු විලකින් දිය බොන්න කලින් මගෙන් අවසර ලබා ගන්න ඕනේ. තේරුණාද සියලු දෙනාටම? මම මේකේ දිය බොන එක නුවරට හුරු නැහැ. ඉක්මනින්ම නායකතුමාට මේ පිළිබඳව දැනුම් දෙන්න ඕනේ. ඉතින් දුවේ පුතේ ජලය පිරුණු අපූරු හිල සොයාගත්ත වඳුරා මේ පිළිබඳව වඳුරු නායකතුමාව දැනුවත් කරන්න වහාම පිටත් වුණා. නායකතුමනි ඔබට පැවසීමට යමක් තිබෙනවා. මා සොයාගත්තා වතුරින් පිරී ඉතිරී ගිය අපූරු විලක්. බොහොම හොඳයි. ඉතින් ඔබ දිය පානය කළේ නැද්ද? නැහැ නායකතුමනි. ඔබතුමා පැවසූ අන්දමට ඔබතුමාගෙන් අවසරයක් නොමැතිව මම දිය පානය කිරීමට ගියේ නැහැ. බොහොම හොඳයි. ඔබ පැලේ ඉන්න අනිත් සමාජිකයන්ටත් හොඳ ආදර්ශයක්. ඉතින් දුවේ පුතේ රංචුවේ වඳුරු සමාජිකයාගේ කතාව අහපු නෝනක්කාර වඳුරු නායකතුමා මේ වඳුරු සමාජිකයාගේ ක්‍රියාව පිළිබඳව ප්‍රශංසා කරමින් මහානියන් කාලයකදී මේ වතුර තිබෙන අපූරු විල හොයාගෙන ගමන් කරන්න පටන් ගත්තා. නායකතුමනි මෙය තමයි මම ඔබට පැවසූ අපූරු විල. ඒකත් එහෙමද? ඔබ පැවසූ අන්දමටම මෙය ඉතාමත් අලංකාර විලක්. හරිම පුදුමයි. මේ මුළු ඉසව්වේම දිය සිඳී ගිහින් ඒත් මේ විලේ පමණක් උතුරා යන්න දිය තිබෙනවා. කොමත්කෝ මෙහි අභිරහසක් තිබෙන හැඩයි. මොනවද? සතුන් දියබීමට පැමිණි අඩිසලකුණු පමණයි. නැවත ගිය අඩිසලකුණු නැහැ. මට පේන්නේ මේ විලේ දිය රකුසෙක් ඉන්නවා වගේ. සගයිනි, කිසි කෙනෙක් දියපානය සඳහා විලට බහින්න එපා. අපි විලට බහින තෙක් මේ විලේ අමුත්තෙක් සැඟවී සිටිනවා. ඔහු මේ විලට බහින සීලම සතුන් මරාගෙන කන දිය රකුසෙක්. ඉතින් දුවේ පුතේ වඳුරු නායකතුමා තමන්ගේ රංචුවට විලට බහින්න එපා කියලා අණකලා. ඉතින් ඒ කතාව අහගෙන මේ විලේ සැඟවිලා හිටිය දිය රකුසක් විලෙන් ඉහළට මතු වුණා. ඔබද මේ විලේ සැඟවී සිටින රාක්ෂයා? මේ මගේ විල තමයි. ඔබලා දිය පානය කරන්නේ නැද්ද? එන්න සියලු දෙනාම ඇවිත් මේ විලේ සිසිල් දිය පානය කරන්න. ඔබලාට ඉතාමත් වෙහෙස පාටයි. සගයිනි, කිසි කෙනෙක් දියට බහින්න එපා. මිත්‍රවරුනි,
ඔබලා කිසි කෙනෙක් බියට පත්විය යුතු නැහැ. එන්න මේ දිය පානය කරන්න. ඔබලාගේ වෙහෙස මහන්සිය නිවා ගන්න. මම කිව් දේ ඔබලාට මතකයි නේද? මේ විලට දිය බීමට යන ඕනෑම කෙනෙක් මේ රාක්ෂයාගේ ආහාරය බවට පත් වෙනවා. මිත්‍රවරුනි, ඔබලාගේ නායකයා ඔබලාට මුසාබස් පවසා ඔබලාව පිපාසයේ තැබීමටයි උත්සාහ කරන්නේ. එන්න දියට බැස මේ සිසිල් දිය පානය කරන්න. මෙම රාක්ෂයට හසු නොවී දියබීමට ක්‍රමයක් තිබිය යුතුයි. මට ආව හොඳ අදහසක්. ඉතින් දුවේ පුතේ නායකතුමා මේ රාක්ෂයට ගොදුරු නොවී දියපානය කිරීමට පිළියමක් කල්පනා කරන අතරතුරදී විලාසල හොඳින් වැඩී තිබුණු උණබට පඳුර නායකතුමාගේ නෙත ගැටුණා. කිසි කෙනෙක් දියට බහින්න එපා. මම අද ඔබලාට දියට බහින්නේ නැතුව දියපානය කරන්නේ කොහොමද කියලා පෙන්නලා දෙන්නම්. මේ යහපල්ලා මේ මුළු වනාන්තරේම දිය සිඳී ගිහින් උඹලාට මේ මුළු වනාන්තරේම ඇවිත් දිය සොයා ගැනීමට පුළුවන් වෙන්නේ නෑ. උඹලාට මේ විලේ වතුර බොන්නම වෙනවා. උඹලාට මේ දියට බහින්නම වෙනවා. බලමු උඹලා දියට බහින්නේ නැතුව දිය පානය කරන්නේ කොහොමද කියලා. ඉතින් දුවේ පුතේ මේ බල සම්පන්න නුවණක්කාර වඳුරු නායකතුමා ඔහුගේ තිබුණු බලයෙන් විලාසල තිබුණු උණබට පඳුරේ පුරුක් සියල්ල නැති කර දැමුවා. මගේ මිත්‍රයා, ඔබට පේනවා නේද විලෙහි අනිත් කෙළවර තිබෙන උණබට පඳුර? මට එයින් එක් උණබටයක් කඩාගෙන විත් දෙන්න. හොඳමයි නායකතුමනි. නායකතුමා අසල තිබූ උණබට පඳුරෙන් උණබටයක් රැගෙන එන ලෙසට අසල සිටි එක් වඳුරු සමාජිකයෙකුට පැවසුවා. ඉන් අනතුරුව නායකතුමා මේ උණබටයේ එක් කෙළවරක් විලට දමා ගොඩබිම සිටම දියපානය කළා. සහෝදරවරුනි, ඔබ සියලු දෙනාම මා කිරුව ආකාරයට උණබට ගෙන විද්දිය පානය කරන්න. මෙයින් ඔබට මේ රාක්ෂයගෙන් ගැලවී සුරක්ෂිතව දිය පානය කරන්න පුළුවන්. මෙය බලා සිටි රංචුවේ සමාජිකයිනුත් නායකතුමාව අනුගමනය කරන්න පටන් ගත්තා. මේ දූරදර්ශී නුවණක්කාර වඳුරු නායකතුමාගේ ක්‍රියාව නිසා තමන්ගේ ගොදුර වැරදුණු දිය රකුසා නැවතත් විලපතුලටම සැඟවිලා ගියා. අද අපි ඔබ සියලු දෙනාට අරගෙන ආවේ 550 ජාතක කතා පොතේ නලපාන ජාතකයයි. එකල පොකුණේ දිය රකුසා වෙලා හිටියේ දේවදත්ත ස්වාමීන් වහන්සේ. නුවණක්කාර වඳුරු නායකයා තමයි අප මහා භෝග්‍යවතුන් වහන්සේ. ඉතින් තවත් මේ වගේ ලස්සන කතාවකින් අපි නැවත හමු වෙමු. සියලු දෙනාට සුබ දවසක්.